තාරුක විශ්වවිද්‍යාල සිසුවෙක්. ඔහුට කිරීමට සිදු වූ ව්‍යාපෘතියකට කරුණු රැස් කර ගැනීමට ඔහු දුර බැහැර ගම්මානයක පිහිටි කුඩා නිවසක් කුලියට ගන්නවා. ඉතා සුන්දර නිසසල පරිසරයක පිහිටි මෙම කුඩා නිවසේ සිට ඔහු තමාගේ ව්‍යාපෘතිය කළේ ඉතා සතුටින්. දිනක් රාත්‍රියේ සුපුරුදු පරිදි ඔහුගේ ව්‍යාපෘති වැඩ කටයුතු වල යෙදමින් සිටි තාරුකට තමන් දිහා කවුරුන් හෝ බලා සිටිනා බවක් දැනුණා. පසුදින ඔහු කාන්තාව දුටු ස්ථානය පිරික්සනවා. නමුත් ඔහුට සැක කටයුතු කිසිවක් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. එදින හවස් යාමයේ ඔහුට දැනුණු තද මහන්සිය නිසා තාරුක නින්දට වැටෙනවා. ඒත් සමගම ජනේලය අසලට ගොස් බැලූ තාරුකට දැකගත හැකි වූයේ ජනේලය පුරා තබා ඇති අත්සලකුණු කීපයක්. මින් කලබලයට පත්ව එළියට ගොස් බලන තාරුකට පෙරසේම කිසිවක් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. දිගින් දිගටම සිදුවන මෙම අද්භූත දේ නිසා තාරුක බියට පත්වනවා. තම ව්‍යාපෘතියේ කටයුතු ඉක්මනින් නිම කර මෙම ස්ථානයෙන් පිටව යාමට සිතා ගන්නා තාරුක රෑ බෝ වනතුරු වැඩ කිරීමට පටන් ගන්නවා. මෙසේ වැඩ කරමින් සිටින විට තවත් දිනයක ඌට කාන්තා කටහඬක් ඇසෙනවා.